පුංචි පෑන්සේ ලබනව 2009 අවුරුද්ද සාමයේ සතර සහභාගී වී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ විතෝෂිත වගේම අපි අද බලන් ඉන්න පුංචි යාළුවෝ හැමෝට එසේම වේවා 120 220 ආවඩ ආනබෝ වේවා. ඉතින් විතෝෂි කොහොමද වගේ අවුරුද්ද? මූණේ තියෙන සතරින් නම් පේන්නේ අපේ විතෝෂිත අවුරුද්ද ගායි වගේ. නැතුව අක්කේ අපිට ඉස්කෝලේ නිවාඩු දුන්න ගමන්ම අපේ ආත්තම්මලගේ ගමේ. ඒක තමයි ඉතින් මේ සතුට. හරි. ඉතින් වගේ ආච්චි වලට රස කැවිලි ගොඩාක් හදලා දෙන්න ඇතිනේ. නැතුව අක්කේ අපේ ආත්තම්මයි අම්මයි එකතු වෙලා රස කැවිලි ගොඩාක් හදුවා. ඒත් ඉතින් දුක කියන්නේ අපේ අම්මට ඒවා එකක්වත් අම්ම කන්න දුන්නේ නෑනේ. ඇයි කියලා දන්නවද? නෑනේ. මොකද අම්මලා තාත්තලා ආච්චිලා සීයලා නරක ළමයින්ට කැවිලි කන්න දෙන්නේ නෑ. අනේ මන් නරක නෑනේ. හරි මම විහිළුවක් කරේ. ඒකට හේතුව තමයි අපේ ආච්චිලා සීයලා කැවිලි හදන්නේ තෙල් තාච්චි ලිපේ තියෙන නැගතට. හරිද? හරි. ඉතින් පුංචි අපිට අවසර ලැබෙන්නේ නෑ ඒ නැකත් වෙලාවට කැවිලි වල රස බලන්න. ඉතින් අපිට කැවිලි වල රස බලන හම්බෙන වෙලාව කියන්නේ නැකට මොකක්ද? ආහාර අනුභවය. අන්න හරි. ආහාර අනුභවය කියන එකට තමයි පුංචි අපිට ඒ රසවත් කැවිලි වල රස බලන්න හම්බ වෙන්නේ. ඒකත් ඇත්ත තමයි. ඒ තින්තසායක එච්චර ගොඩක් කැවිලි වර්ග තියෙදි කොහොමදනේ ඉවසගෙන ඉන්නේ? අනිත් එක අපේ ආත්තම්මා කොකි පනාකෑව ඒ වගේම තනිවලුත් හදුවනේ නේ. හරි. එහෙම තමයි ඉතින් අවුරුද්ද. ඉතින් පුංචි යාළුවෝ වගේම අපි දෙන්න දැනගන්න ඕනේ ඒ ලස්සන කැවිලි වර්ග කනවා වගේම නැකත් ටික අනාගත පරපුරට දායාද කරන්න. අපේ ආච්චිලා සීයලා මේව කරානේ. ඔව්. ඒක නම් ඇත්ත තමයි. ඉතින් අද අපේ පුංචි පන්ති වැඩසටහනට විශේෂ දවසක් නිසා අපි අපේ යාළුවන්ට බලන්න ටැගි ගොඩ පොත්ලාස්ති කරලා තියෙන්නේ. අපි දෙමුද දැන් මේවයින් එකක්. අපේ නම් දෙමු. ඉතින් ටැගි දෙන්න නම් කිසිම නැකතක් නෑනේ. ඒක නිසා ඕනේ වෙලාවක පුංචි යාළුවන්ට උනත් ටැගි දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ලස්සනම නැටුමක් බලන්න. දැන් ලස්සන විශේෂාංගිකුත් බලුවා. තව නැටුමකුත් බලුවා. ඒක නිසා යමුද දෙක එක. එහෙනම් පුංචි යාළුවෝ ඔයාලා ඔහොම ඉන්න වැඩි දුර යන්න එපා. අපි ඉක්මනට එනවා. පුංචි පැන්ටි යාළුවෝ. තසායක්ගේ අවුරුද්දට ඔලිද සෙල්ලම් කරලා දෙනවද? ඔලිද? මම ඉගෙන අහලා නම් තියෙනවා. හැබැයි සෙල්ලම් කරලා නැහැ. ඔන්නේ නම අහගන්නකෝ. ඔලිද තිබෙන්නේ කොයි දෙසේ ඔලිද තිබෙන්නේ
සදන්නේ සිංහල දේශේ. ඔය කවිය නම් මම අහලා තියෙනවා. මට ඉවස ගන්න බැරි තම අන්තිම පදේ කියමු. හරි කමන්නේ. අපි දෙන්න මේක දැන් ඉතින් රස වෙන්නනේ. ඉතින් මම මේක ඉගෙන ගත්තේ ගන්න ගියාම තමයි අපේ තාත්තා මෙතන මට නිකන් ඉන්න වෙලාවේ ඔබ කියලා දුන්නා. විතෝෂේ ඔයන කැලිය කරන්නේ ඔනිඩට වලින් නේද? ඔව්. ඔයා හරියටම හරි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්කෝ පස්සේ වෙලාවක. එහෙනම් අපි අමුද තවත් විශේෂාංගයකට. හරි. අපි යමු. එහෙනම් පුංචි යාළුවනේ ඔයාලා බලන්නකෝ මෙන්න මේ ඇටුව කොච්චර තරම් ලස්සනද කියලා. දැන් මට ගොඩාක් අපි අමුද පුංචි බ්‍රේක් එකකට. ඉතින් විතෝෂිට දැන් මහන්සියුනේ. ඒක නිසා ඉතින් මට බෑ කියන්නත් බෑනේ බ්‍රේක් එකට යන්න. එහෙනම් අපි ඉක්මනට ගිහින් එමු. එහෙනම් පුංචි යාළුවනේ ඕම මෙන්න අපි ඉක්මනට ගිහින් එන්න අවුරුදු තෑගි ටිකක් අරගෙන. පුංචි පැංචි ආයමා. විතෝෂි ඔයා කියන්නකෝ බලන්න අවුරුදු වෙනවා කියලා මුලින්ම පණිවිඩ දෙන සතා කවුද කියලා? හරි මන්ද. ඒ තමයි කපුටා. කපුටා? නෑ සමා වෙන්න කපුටා නෙමෙයි කවා. අනේ අපේ විතෝෂිටත් හිතන දේවල්. හරි ඉතින් පාට එක වගේ යන්න වැරදුනේ. හරි දැන් ඉතින්නවා මට ඒකට දිගටම වීල් කරා. ඉතින් කාටදනේ පාට වෙන එක වගේ කියලා කුරුල්ලගේ නම වෙනස් කරන්නේ. හරි ඉතින්. ඉතින් කෝල් නාදේ අපේ නාදේ නෙමෙයි කෝල් නාදේ කියලා කියන්නේ අපි අවුරුදු දවස්වල වැඩිපුරම කතා වෙන දෙයක් නේ. ඒක නම් නැත්ත. කෝල් නාදේ කියලා කියන්නේ අවුරුද්දේ ඒ ප්‍රධානතම සංකේතයක්නේ. දැන් ඉතින් අපි කොහා ගැනත් කතා කරා විතර චුට්ටක් විහිළුත් කරා. ඉතින් ඒක නිසා අපි යමු තවත් විශේෂාංගයකට. හරි. එහෙනම් අපි යමු. එහෙනම් පුංචි යාළුවනේ ඔයාලම බලන්නකෝ මෙන්න මේ විශේෂාංගය කෝල් නාද තරම් රසවත්ද කියලා. දැන් ඉතින් පුංචි යාළුවනේ අපිට යන්න වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. ඔව් විතෝෂි. ඉතින් පුංචි යාළුවෝ දුක් වෙන්න එපා. අපි ළමයි සද්දේ ඉරිද උදේ 7ට පුංචි පැංචි ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන අනිවාර්යෙන් එනවා. එහෙනම් පුංචි යාළුවනේ පුංචි යාළුවා හැමෝටම කිරියෙන් තනියෙන් ඉතිරෙන සාමය සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මාත් පුංචි යාළුවන්ට විශ් කරනවා. ඉතින් පුංචි යාළුවා හැමෝටම සුබම අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් පුංචි යාළුවනේ ලබන සතියේ තාපුව අපි එනකන් පුංචි යාළුවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. පුංචි යාළුවා හැමෝටම සුබ දවසක්. බයි.